හායි කොහොමද? ඉතින් මේ තියෙන්නේ මගේ හස්බන්ඩ් වෙනුවෙන් මම හදපු කේක් එක. ඉතින් හරිම සතුටුයි. හරිම ලස්සන කේක් එකක් මට හදන්න පුළුවන් වුණා මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඉතින් මම කේක් හදන්න පටන් ගත්තට පස්සේ මම මේ හස්බන්ඩ් වෙනුවෙන් හදන දෙවැනි කේක් එක ඉතින් තාම පොඩි කාලයයිනේ වෙන්නේ කේක් හදන්න පටන් අරගෙන. ඉතින් මට හරිම සතුටුයි. හරිම ලස්සන කේක් එකක් මගේ හස්බන්ඩ් වෙනුවෙන් මට හදන්න පුළුවන් වුණා. හරිම කලර්ෆුල්, හරිම ලස්සනයි. අපි මේක හස්බන්ඩ්ට දීලා බලමු කොහොමද එයාගේ රියැක්ෂන් එක කියලා. මේ තියෙන හරිම ලස්සන කේක් එකක්. මේ විදිහට තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. කේක් හදන්න ගියාම ඉතින් සෑහෙන මහන්සි වෙන්න වෙනවා. විදියට අපි කේක් එක හදුවා.